ඔන්න මම පුරුදු වෙන විදිහට මම අද කියලා දෙන්න යනවා කොහොමද බිට්කොයින් මයින් කරන්න කියලා. ඒ කියන්නේ පොඩි කෝඩ් එකක් ඇත්තටම වෙන්නේ මේක තමයි. ඒ වුණාට මේක ටිකක් අමාරුයි. දැන් තියෙන තත්ත්වයට මම හේතුවත් කියලා කලින් අපේ පොඩ්කාස්ට් එක අහපු කට්ටිය දන්නවනේ මේක එකට සම්බන්ධයි. මම කියලා දෙන්නම් කිව්වා කොහොමද කරන්න හැටි කියලා. මම දැන් මේක කියලා දෙන්න හදන්නේ Python කෝඩ් එකකින්. මම මේක මැෂින් එක රන් කරන්නේ නැහැ. කෙලින්ම collab.research.google.com මේ මෙතන තමයි රන් කරන්නේ. මෙතන ඕන කෝඩ් එකක් ඕන එකක් ලියවිලා ඔයාලට පුළුවන් මේක රයිට් කරන්න රන් කරලා බලන්න. මේකේදී රිසෝසස් යන්නේ නැහැ. ටෙස්ට් කරන්නම් මේක හොඳයි. hello world කියලා ඕන එකක් ගහන්න පුළුවන්. ටිකක් අපහසුයි මවුස් එක එහා මෙහා කරන්න. හරි. ඔන්න මම කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන්නේ බ්ලොක් චේන් එක. බලා ගන්න. මේකේ තියෙන height එක, මේ තියෙන hash එක, මේක මයින් කරලා තියෙන විනාඩි 8කට කලින් මම දැන් මේක රිෆ්‍රෙෂ් කරන්නම්. බිට්කොයින් එක. මේ තියෙන height එක කියන්නේ මේ තියෙන්නේ මේක බ්ලොක් එකක තියෙන දේවල් ටික. මේ බ්ලොක් එක ඇතුලේ තියෙනවා. දැන් මම මේ බ්ලොක් එක ඇතුලට යනවා. right. මේ ඇතුලට ගියා. මේක එවුවට පස්සේ ආවා. මේ තියෙන hash එක. මේ තරම් මම මුල කිව්වේ පටන් ගත්තේ 6 කියලා තිබුණානේ. දැන් මෙතන අද වෙනකොට දැන් මේ 2021 පෙබරවාරි මාස 3 වෙනිදා වෙනකොට මෙතන තියෙනවා 20ක්. විතර 20ක් තියෙනවා. ඒ කියන්නේ hash එකේ. හරි. මේක තාම කන්ෆර්මේෂන් එකයි වෙලා තියෙන්නේ. height එක කියලා කියන්නේ දැන් අපි කිව්ව root එකේ ඉඳලා, ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳලා අද වෙනකොට කොච්චර transaction වෙලා තියෙන කොච්චර root මේ height එක කියන්නේ මේක බ්ලොක් චේන් එක චේන් එකක් කියලා කිව්වනේ. මේක data structure ඉගෙන ගත්ත අය දන්නවා ඇති. data structure ඒ කියන්නේ මේක 1 MB බ්ලොක් එකක්. බ්ලොක් එක ඇතුලේ තියෙනවා hash එක තියෙනවා. එතනින් ගියාම මේක confirm මේක height එක තියෙනවා. ඊට පස්සේ යට තියෙනවා nums කියලා කියන්නේ අපි දැන් ඒක අප කරන හැටි කියන්නම් මොකද කියලා. මම මොකද්ද කියලා කෙලින් කියලා ඇති. මේ තියෙන්නේ මේ බ්ලොක් එක ඇතුලේ තියෙන වෙලා තියෙන transaction ටික. මේ ඔක්කොම මේ එක බ්ලොක් එකට අයිති. මේ තියෙන මෙතන 10ක් වෙනකන් තියෙනවා. මේ හැම එකම මේ එක transaction එක ඇතුලේ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට මයින් කරනවා නම් ඊළඟ බ්ලොක් එක මයින් කරනවා නම් දැන් මේක තමයි පටන් ගන්න තැන. මේකෙන් තමයි ඊළඟ එක මයින් කරන්න ඕනේ. දැන් මේ Merkle root එක කියලා කියන්නේ පටන් ගත්ත තැන. ඒ කියන්නේ මේ බ්ලොක් චේන් එක පටන් අරගත්ත තැන. ඒ කියන්නේ data structure එකේදී බ්ලොක් චේන් එකේදී ඒ කියන්නේ කලින් තියෙන බ්ලොක් එක ඊට පස්සේ තියෙන බ්ලොක් එකත් එක්ක ඇඩ්‍රස් එකකින් සම්බන්ධයි. ඒ කියන්නේ ඉස්සරහම පිටිපස්සේ හැම එකම සම්බන්ධයි දන්වලක් වගේ. ඔය තමයි දැන් මෙතන තියෙන්නේ. දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. අපි මුලින්ම බලමු මේක දැන් මෙතන තියෙන SHA-256 කියන ෆන්ක්ෂන් මේක දාපු එකක් තියෙන්නේ. අපි මුලින්ම try කරලා බලමු මොකද්ද මේ මම import කරගන්නවා #256 මම කියලා ඇති මේක අපේ පොඩ්කාස්ට් එකේ කිව්වා 256 SHA-256 වලින් තියෙන්නේ කියලා. ඒ කියන්නේ හරි දැන් මම ඊට පස්සේ කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. දැන් SHA print ගහලා ටයිප් කරන්න වෙලා ඉතින් SHA-256 මේක එන්කෝඩ් කරන්න ඕනේ. මෙතන අපේ ටෙක්ස්ට් එකට අපි දාමු ABC. හරි. මේක තමයි අපි එන්කෝඩ් කරලා බලන්න ඕනේ මොනවටද වෙන්නේ කියලා. අපි ඊට පස්සේ මේක එන්කෝඩ් කරමු. එන්කෝඩ් මේක ASCII වලින් තියෙන්නේ. මේක මෙතන මේක print කරොත් වෙන්නේ මේක ඔබ්ජෙක්ට් එක එන්නේ.
ඔබ්ජෙක්ට් එක වැඩක් නැහැ. ඒකින්ද අපි මේක print කරගමු hex digest විදියට. මෙන්න මේක තමයි SHA-256 එක. මේක ඉතින් ABC කියන එක කොතෙන්දි 256 SHA-256 වලට හැරෙව්වොත් එන්න මේකම තමයි. ඒ වගේම මේක මේ SHA-256 එක ඩික්‍රිප්ට් කරලා කවුරු මොන විදිහට SHA-256 එකෙන් ඩික්‍රිප්ට් කරොත් එහෙම එන්නෙත් ABCම තමයි. ඒ කියන්නේ අපි මේක කලින් කියලා දෙනවා රේන්බෝ ටේබල්ස් වලින් තියෙන්නේ මේ විදිහට හදාගත්ත ඒවා තමයි. දැන් අපිට මේක වැඩක් නැහැ නේ. දැන් අපි මම මේක ඔහොම තියාගෙන මම මේක හදා ගන්නවා එකක් විදිහට මට ටයිප් කරන්න ටිකක් අමාරුයි. මම හදාගත්ත එකකින් ගන්නම් ටට්ටක් ගාලා. ටෙක්ස්ට් කියලා දානවා. ABC වෙනුවට මම ටෙක්ස්ට් කියලා දාන්නම්. ටෙක්ස්ට් එක. එතකොට මට ඕන විදිහට කියන්නේ මේක කෝල් කරාම රිටර්න් කරාම දෙන්න කියනවා මම මේන් එක හදාගෙන ඉන්නම්. මේන් එකේදී එතකොට කලින් ක්‍රම තමයි එන්නේ. මට කෝල් කරන්න පුළුවන් ෆන්ක්ෂන් එක. හරි. ඊට පස්සේ දැන් අපි දැන් මයින් කරන්න හදාගමු. ඊට පස්සේ තව ෆන්ක්ෂන් එකක් මයින්. හරි. මයින් කරනකොට මොනවද මේකේ බ්ලොක් එකේ තියෙන්නේ? මේකේ තියෙනවා හැෂ් එක තියෙනවා. මේකේ height එක තියෙනවා. මේ මයින් එක ඕනේ. number of transaction එකත් ඕනේ. difficulty level එක මේකත් ඕනේ. root එක හැම එකෙම තියෙන එක. bits එක මේකේ ඕනේ ඒවා තියෙනවා. මේකේ අපි ඕනේ ටික තියෙන්නේ මේක block number එක ඕනේ. transaction ටික ඕනේ. ඊට පස්සේ previous hash එක ඕනේ. කලින් hash එක. මේක පටන් ගන්න තිබ්බ hash එක ඕනේ. කලින් blockchain එක මේකට කලින් තිබ්බ blockchain එකේ blockchain එකට කලින් තිබ්බ එක. දැන් ආයෙසරයක් ගත්තොත් එහෙම කියන්නේ මේ කලින් එක. මෙන්න මේක ඕනේ. ඊට පස්සේ ඕනේ prefix zeros ගන්න. දැන් මෙතන නම් දීලා තියෙන්නේ prefix zeros ගන්න මම කලින් කිව්වා. මේකෙදී එයා හොයන්නේ ඔක්කොම hash එක එකට දාලා ඉවර වෙලා මෙන්න මේකේ කීයක් තියෙනවද? මෙතන 20ක් තියෙනවා. අපි දැන් මෙතන ගොඩක් වෙලා යන හින්දා 6ක් විතර වගේ දාලා කරමු වැඩි. ඒ කියන්නේ අපි මෙතන මේකට පාස් කරන්න ඕන ටික block number. හරි. එතනින් ගියාම transactions දෙනවා නම් transaction previous hash ඊට පස්සේ prefix zeros හරි. මේ ටික ඔක්කොම දාලා තමයි ගන්න ඕනේ. හරි.
නවුන්ස් එක මෙතෙන්දී ජෙනරේට් කරලා අපිට ඕන ගාන අපිට මෙතන ලිමිට් එකක් දීලා ඉවර වෙලා ඒකෙන් තියෙනවද නැද්ද කියලා බලලා ඒ කියන්නේ අපි දැන් දාන එක තමයි බලන්නේ. ඊට පස්සේ එහෙම තමයි සෝරි අපි කියන්නේ නවුන්ස් එක කීයද කියලා ජෙනරේට් කරලා බල නවුන්ස් එක කියන්නේ අපි දැන් මෙතන දැම්මොත් ඒක මේකේ තියෙන නවුන්ස් එක කීයද අන්තිම ට්‍රාන්සැක්ෂන් නවුන්ස් කියන්නේ මෙන්න මේක කියවන්නත් බෑ 2 බිලියන නම ගාණක් තියෙන මේ ඒ කියන්නේ එකේ ඉඳලා යාර ෆෝලෝ අප් එකක් දාලා චෙක් කරනවා හැම වෙලේම ඊළඟ හෑෂ් එකේ පළවෙනි බිංදු ගාන බිංදු ටික බිංදුවේ තියෙනවද කියලා. මම මේක කරලා පෙන්නන්නම් බලාගෙන ඉන්න. අපි ඊට පස්සේ ට්‍රාන්සැක්ෂන් ටිකක් දාමු. මම මේ කලින් හදාගත්ත ටිකක් තියෙනවා. ටයිප් කරන්න බෑ. මෙන්න මේක ට්‍රාන්සැක්ෂන් ටික. පොඩි ට්‍රාන්සැක්ෂන් ටික. කියන්නේ මම ඊළාන් දෙනවා ලහිරුට බිට්කොයින් 10ක් කොහොම ට්‍රාන්සැක්ෂන් ටිකක් තියෙනවා. හරි. ඊට පස්සේ මම දැන් මයින් කරන්න පටන් ගන්නවා නම් මෙන්න මෙහෙම එකක් දාගෙන යනවා. new hash එක මෙතන රිටර්න් කරන්න හදාගත්තා නම් හරිනේ. ආන්සරේට දැන් අපි මෙතෙන්ට දානවා ඊට පස්සේ ටෙක්ස්ට් නේ. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ටෙක්ස්ට් එකක් විදිහට හරව ගන්න ඕනේ තියෙන ටික ඔක්කොම. string block number එක block number මෙතනත් මම දාගන්නවා මේක අන්ඩර්ස්කෝර් කැල්ල total ලේසි block number එක ඊට පස්සේ මේකට ඇඩ් කරගන්න ඕනේ transaction ටික. හරි. nouns කියන එකට මම variable එක මත මෙතන variable එකක් දෙන්න නිකන් දාගෙන ඉවර වෙලා noun nouns මම මෙතන 1 කියලා දාගන්නවා. ඒ කියන්නේ මෙයා මේකට ඇඩ් කරලා බලනවා ඊළඟ පාර මේක කීයක් එක තියනවද කියලා. දැන් ඊට පස්සේ මෙතන රිටර්න් කරනවා new hash එක. මෙතනින් return මේක SHA-256 එකට ටෙක්ස්ට් එක යවලා හරි ඊට පස්සේ new hash එක හරි රිටර්න් කරනවා. හරි දැන් අපි මෙතනින් මොනවද දෙන්න ඕනේ අපි මෙතනින් දෙන්න ඕනේ අපේ new hash අන්න මම කලින් හදාගත්ත එකක් තියෙනවා මම ඒකම දාන්නම්. මෙහෙම ගත්තා. හරි. block number එක මම මෙතන 69 දෙනවා. transaction ටික මෙතන තියෙන transaction ටික මම කලින් හදාගත්ත ටික මේකට මම දෙන්නම් මේ තියෙන එකම දෙමු. දැන්ට තියෙන එක මෙන්න මේක. මේක copy කරගත්තා. ඒක ප්‍රශ්නයක් නැහැ. හරි. difficulty දැන් මේක තමයි prefix zeros ගන්න වෙන්නේ. මෙතෙන්දී difficulty එක මම දෙනවා
difficulty එක අපි දෙමු. කියන්නේ මේ ටික ඔක්කොම කලවම් කරලා මේ string එකට දාලා මේ string එකට ඇතුළට යනවා මේ ටික ඔක්කොම. block number එකයි transaction එකයි previous hash ඔය ටික ඔක්කොම දාලා මේ text එක දාලා මේ text එක බලනවා ඊට පස්සේ මෙතෙන්ට ආපහු ගන්න ඕනේ මේ මේක නිකන් ජොලියට කරන වැඩක්. ඒ වුණාට මම මේක print කරනවා new hash එක. එතකොට බලා ගන්න පුළුවන් දැන් මේක හරි දැන් මේක run කරමු. මෙතනදී එන generator 256 එක පළවෙනි digit එක මම difficulty level 1 නේ. එතකොට මෙතන 0 නෑනේ. 0 වෙන්න ඕනේ. ඒකෙන් හින්දා දැන් මට උක හැම වෙලේම ඕක කර කර ඉන්න බෑනේ. මම කරන වැඩේ ඊට පස්සේ මම මෙතෙන්ට දානවා මම මෙතෙන්ට for loop එකක් දානවා. ඒ කියන්නේ මෙතෙන්ට එනවා මේ ටික ඔක්කොම දාගන්නවා පොඩ්ඩක් එහාට නැත්තම් කරදරයි. මෙතන for nouns එක in range next number හරි දැන් මම max number කියන එක මම මෙතන දාන්නේ වැඩි ගානක් නෙවෙයි පොඩි ගානක් දාන්න මුලින් වැඩේ මොකද වෙන්නේ කියලා පෙන්නන්න. අපි මෙතෙන්ට අපි max number එක අපි දාලා අපි දාමු මේකට 10000ක් වගේ 10000ක්. ඒ කියන්නේ nouns එක number එකක් හොඳේ. මෙයා කියන්නේ මේ number එක දාලා මේකට දදා බලනවා චෙක් කර කර මේ මොකද වෙන්නේ කියලා. මේක අපි කරන්න පුළුවන් prefix method එකක් තියෙනවා Python වල. මේකට කියන්නේ prefix zeros කියලා. මම ඒක උදාහරණයක් මෙතනට කෙලින්ම අරගෙන හරි මේකද වෙන්නේ මෙතන තියෙන prefix zeros ටික අරගන්නවා. අරගෙන ඉවරලා මේක zeros වලින් multiply කරගන්නවා. දැන් මම prefix zeros ගාන difficulty කියවන්නේ. difficulty එක එකයිනේ. මෙතෙන්ට prefix zeros ගාන මෙතෙන්ට ආවට පස්සේ මෙතෙන්ට එන්නේ 1. ඊට පස්සේ මෙයා එකෙන් මේක 0 එක multiply කරාම මෙතන 0 එක 0 එකක් විදිහට prefix string කියන එක හැදෙනවා. හරි ඊට පස්සේ දැන් new hash එක generate වුණාට පස්සේ මම කරනවා දානවා තව check එකක්. ඒ කියන්නේ if new hash dot start with මෙතෙන් ලොකු ඉස්සරහටම start with මෙන්න මේක. ඒ කියන්නේ මෙයා ඉස්සරහෙන් පටන් ගත්තොත් generate වෙන new hash එක පළවෙනි zeros ටික zeros ගානක් වුණොත් එහෙම මම දාන්න කියනවා මෙතනින් print කරන්නයි කියනවා මම මේක ඔක්කොම දන්නවා කියලා හිතාගෙන කරන්නේ හොඳේ. nouns එක print කරන්නයි කියනවා. නම කපා ගන්නත් අප්පා. අමාරුයි type කරන්න. ඇඟිල්ලෙන් type කරන එක ඇඟිල්ලෙන්. nouns එක මේක variable එක print කරන්න මෙන්න මේ විදිහට. හරි
ඊට පස්සේ නිකම් ඔය විදිහට දාලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. එකපාරක් print කරලා sorry එකපාර run කරලා බලමු. ඒ කියන්නේ මේක දාලා බලමු මේක max number 10000යි යන්නේ. එනවාද කියලා බලමු output එක. sorry. syntax error. අමතක නෝක හැමදාම. ආවනේ. difficult level 1. ඒ කියන්නේ මේ ටික ඔක්කොම කලවම් කරලා ඉවරලා මෙතෙන්ට දැම්මට පස්සේ nouns එක 6 එකේදී හැල්ලා තියෙනවා. අපි තව ටිකක් nouns එක difficult level එක වැඩි කරලා බලමු 2. දෙක කියන්නේ ඉස්සරහ zeros දෙකක් එන්න ඕනේ. එතකොට nouns එක 1100 බලමු. nouns එක වැඩි කරලා 3. බලමු. එනවද කියලා. none. ඇයි ඒ? ඔහොම මොනවද දැන් අපි මොකද කරන්නේ? මේ තාඩිය වැඩි කර බලන්න ඕනනේ. ඒකෙන් අපි මෙතෙන්ට දාමු exception එකක්. ඒක මම කලින් හදාගත්ත එකක් තිබුණා. බලමු. හරි. මේක 4 එකට යටින් තියෙන්න ඕනේ. නැත්නම් වෙන ප්‍රශ්න ඕවා. දැන් අපි මේ දාලා බලමු. Couldn't find correct hash after 10,000 times. ඒ කියන්නේ මේක 10000ට වැඩියෙන් හැන් තමයි තියෙන්නේ. අපි මේක තව ටිකක් වැඩි කරලා බලමු. එහෙනම් 10000 මේක ලක්ෂයකට දාමු. හරිනේ. කියන්නේ 13000 තමයි තිබිලා තියෙන්නේ. 10000ට වැඩිනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් Bitcoin එක මයින් කරලා ඉවරයි හරියට බැලුවොත්. හරියට මේ transaction ටික දාලා එහෙම කරලා තියෙනවනේ. හරි. දැන් අපි ඒක තමයි මේ transaction එක difficulty level එක වැඩි වෙන්න difficulty එක කියන්නේ මේ කලින් තියෙන zeros ගන්න. මේක වැඩි වෙන්න මේක අමාරු වෙනවා කියුවේ ඒක තමයි. දැන් එතකොට මෙතන දැන් ලක්ෂයක් ගිහිලා තියෙනවා අපේ difficulty level එක 4ක් දාලා බලමු. එතකොට කොච්චර වෙලා යනවද කියලා. time 30000 තියෙන්නේ. nouns එක. අපි දාමු 5ක්. මොකද වෙන්නේ කියලා බලමු. 5ක් දාලා. Couldn't find correct hash after 100,000 tons. දැන් 10000ටත් වැඩිනේ. එහෙනම් අපි තව බින්දුවක් දාමු. තව බින්දු 3-4ක්ම දාමු. කීයද දාන්න? 2,49,359 වාරයක් මේක රන් වෙලා තියෙනවා මේ for loop එක. හරි. දැන් මේක බලන් ගියාම හරියන්නේ නැහැ. අපි දාමු මෙතන difficult level එකයි print output එකයි difficult level එක මෙතනට දාමු. මෙන්න මේක print වෙන්නේ නැහැ කියලා මෙන්න ඒක තමයි difficult level එක. ඊට පස්සේ අපි මේක mine වුණා කියලා දැනගන්න ඕනේ. ඒක ලස්සන්ට එකක් හදපු එකක් තියෙනවා. ඒකත් දාමුකෝ. මෙන්න මේකත් දාගමු. ඇත්තටම ඔයගොල්ලෝ මේ බලන් කිය විදිහට හදපු විදිහට දැන් Bitcoin එක mine කරලා ඉවරයි. මම ඇත්තම transaction ටික උතෙන්ට දාලා ඔය විදිහට කරන්න පුළුවන් නම් ලොකු දෙයක් කරන්න බැරි හේතුව කලින් කිව්වා transaction ගාන වැඩි. එතකොට ඕක verify කරන්න ඕනේ. ආවට පස්සේ verify process එක Bitcoin එකේ ගොඩක් යනවා. හරි. difficult level 5 money so here's the notes මේ කලින්ම ආවා. හරි. දැන් මේක කොච්චර ලෑ යනවද කියලා එක බලාගෙන ඉඳියක් නැහැනේ. අපි තව වැඩක් කරමු. මේකට අපි time එක import කරලා පොඩ්ඩක් බලමු කොච්චර ලෑ යනවද කියලා. හරි. time එක import කරලා ඊට පස්සේ මෙතනින් ගමු difficulty එකට යටින් time එක import කරගත්ත එක start.time start equal time.time. හරි. ඊට පස්සේ
අන්තිමට print විතර හදාගත්ත එකක් තියෙන එකක් දාලා මට අමාරුයි type කරන්න. total time මෙතන ලටින් දාගමු. මෙන්න එක තමයි total time equal. ඒ කියන්නේ පටන් ගත්ත time එකේ ඉඳලා ඉවර වෙන time එකේ ඉඳලා පටන් ගත්ත time එක අඩු කරලා බලනවා. ඊට පස්සේ කොච්චර වෙලා ගියාද කියලා බලමු. හරි. නම තමයි කෝඩ් එක ආවේ. ක්ලෝස් කරලා රන් කරමු. හරි. රන් කරමු. හරි. මේකට ගෙල්ලා තිනවා තප්පර මෙන්න මෙච්චර ගාණක් ගිහිල්ලා තියෙනවා. difficulty එක 5ක් වෙලා තියෙන හින්දා. හරි. දැන් අපි difficulty එක පොඩ්ඩක් වැඩි කරලා බලමු. 6 දාලා බලමු. 6. බලමු කොච්චර වෙලා යනවද කියලා. එකක් බිලෙන්න පුළුවන් වෙයි. ආවා. Mining successful. Here's the nouns. කීයද? මිලියන 42ක් කියලා කන් ගිහිල්ලා තියෙනවා. default VRSX million mine took 85 seconds. මේක සාමාන්‍ය normal machine එක run කරා නම් එහෙම ඒක ගොඩක් වෙලා ඊටත් වැඩිය. මේක මෙන්න මේක තමයි ඊළඟ නම්ස. ඇත්තට කිව්වොත් දැන් ඔයා හරියට මෙතන transaction ටික දාලා මේ ටික ඔක්කොම කරා නම් මේ ඔයා ඊළඟ bitcoin එක මේ විදිහට තමයි mine කරන්නේ. හරිද? blockchain එකට මේක දාන්න ඕනේ. අපි පොඩ්ඩක් try එකක් දාලා බලමු. තව මේකට තව කෑල්ලක් add කරලා difficulty range එකක් විදිහට අපි දාලා අපි මේක දාමුකෝ. difficulty range මේක delete කරලා මෙහෙම එකක් දාමු. හරි. මෙතන බලමු කොච්චරක් වෙලා යනවද කියලා. ඒ කියන්නේ මම follow up එකක් දානවා difficulty level එකට 1 2 3 4 5 යනකම් run වෙන්නයි කියලා. කොච්චර යනවද කියලා බලන්න පුළුවන්. එතකොට බලමු. difficulty level 0 එකේදී තප්පර ඒ කියන්නේ මේක පළවෙනි එකක් නැහැ. මේකම තමයි කෝඩ් එක. දෙවෙනි එකේදී පළවෙනි difficulty level 1 එකේදී කියලා තියෙනවා තප්පර 7ක්. 7ක් නේ. අනේ 7 දශම මේ වන්න කියන්නත් බෑ. දශක 0.5 ගාන නෑ. ඔප්පෝ 0.5ක් යන්න ඕනේ පස්සට. ඊට පස්සේ difficulty level 2 එකේදී කියලා තියෙනවා 0.2ක්. 3 එකේදී 0.2යි 4යි ඔහොමම 5 වෙද්දි 0.5ක් වෙනකන් ඇහිලා තියෙනවා. 6 ේදී ගිහිල්ලා තිබුණා. කීයද? තප්පර 85. ඔන්න ඕක තමයි bitcoin mine කරනවා කියන එක. කාලයක් යනකොට අර හාවිද මොකද්ද? මේක හින්දා ඔක වෙන්නේ අමාරු වෙන්නේ ඒකින්ද තමයි. මේකට ඇත්තම ඒ ටික දාලා ඉවර වෙලා මේ විදිහට mine කරනවා නම් ඇත්තම කිව්වොත් ඔයගොල්ලෝ bitcoin එකක් මේ විදිහට mine කරලා තියෙන්නේ. ඔන්න මම කිව්වා පොරොන්දුනේ විදිහට වීඩියෝ එක ගෙනාවා. ඔයගොල්ලෝ try කරලා බලන්න ඉතින්. මම මේ දවස්වල XMR mine කරන පොඩ්ඩක් මේ බලන්න. එහෙනම් ජය වේවා.